හරි පුතේ මේ පොඩි දැනුවත් කිරීමක් තියනවා කරන්න අපේ තියරි පන්ති වලට එන ළමයි ඉන්නවනේ මේ වෙද්දි 2026 A level ඉන්නවා 2027 A level ඉන්නවනේ. එතකොට තියරි පන්තිය දැන් අපි රිවර්ස් ක්ලාස් එක පටන් ගත්තේ දන්න ළමයි දන්නවනේ. එතකොට මේකේ අග ඉඳන් පාඩම් ටික කරගෙන එන්නේ. එතකොට මේ වෙද්දි පදාර්ථ විකින්න පාඩම සම්පූර්ණයෙන් ඉවර කරලා දෙනවා. ඊට අමතරව අපි පදාර්ථයේ ಗುಣ පාඩමේ දුෂ්ටාවිතාවේ මැද හරිය තමයි දැන් ඉන්නේ. එතකොට මේ ළමයි එක කතා කරද්දී කිව්ව ප්‍රධාන ප්‍රශ්නයක් තමයි කරන එක ඉක්මනට අමතක වෙන්න බලනවා කියනවා. ඒක හරිනේ ඉතින්. කොහොමත් ඉක්මනට අමතක වෙන්න බලනවා මේක හැටි තමයි ඉතින් ඈ. එතකොට අපි බලන්න ඕනේ මේක එක්සෑම් එකට එනකන් ආය ආය රිපීට් කරගන්නේ කොහොමද? අමතක වෙන්න දෙන්නේ නැතුව මේක කොහොමද ඔළුවේ දුවන්නේ? දුවන්න කොහොමද අපි වැඩ කරන්න ඕනේ? ඕකනේ අපි බලන්න ඕනේ විභාගය වෙනකම් ඕක මතක තියාගන්න වෙනවා. තව මාස 7ක් 8ක් තියෙනවානේ. ඔය සම්පූර්ණ කාලය පුරාවට ඔය කරපුවා අමතක වෙන්නේ නැතුව තියාගන්නේ කොහොමද? එතකොට ඒකට පොඩි අලුත් වැඩක් පටන් ගන්න තියෙනවා. මිශ්‍ර අභ්‍යාස මන්දියක් පටන් ගන්න තියෙනවා. එතකොට මේක පටන් ගත්තර මේක කරගෙන යන්නේ මේ වෙද්දි අපේ පදාර්ථ හා විකින්න සම්පූර්ණ ඉවර කරලා දෙනවනේ. ඕකේ අපි ටොපික් 5ක් යටතේ කතා කරේ. දන්න ළමයි දන්නවා. ප්‍රධාන අනුමාතෘකා 5ක් යටතේ පාඩම ඉවර කරා. එතකොට මේකේ කරන්නේ පළවෙනි දවසේ විදිහට අපි කරන්නේ මේ පේපරේ අපි මේකේ කෘෂ්ණ වස්තු විකිරණයනේ කතා කරේ. කෘෂ්ණ වස්තු විකිරණය තමයි කතා කරේ. ඔය කෘෂ්ණ වස්තු විකිරණය සම්පූර්ණයෙන්ම ප්‍රශ්න සෙට් එකක් අරගෙන කෘෂ්ණ වස්තු විකින්නේ ප්‍රශ්න සෙට් එකක් අරගෙන MCQ සහ essay අරගෙන ඒ ප්‍රශ්න ටික දාලා ඕගොල්ලන්ට දානවා පේපරේ. ඒක ඔයාලා කරලා ඒ දවස් ගාන ඇතුළත මම කියනවා මේ දවස් මෙතන අද තමයි දාන්නේ. එහෙනම් ඕගොල්ලෝ ඊළඟ තව දවස් 3-4ක් ඇතුළත මේක කරලා ඉවර වෙන්න ඕනේ. එන්නේ අදාළ කාලය ඇතුළත කරලා ඊට පස්සේ පන්ති දින දවස් සම්බන්ධ වෙන්න ඕනේ. මම ආයේ කෙලින්ම වෙලාව දීගෙන ඉන්නේ නැහැ. කෙලින්ම ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙන යනවා. ඊට අමතරව මේක මේ ළමයින්ට අර සමහරලා ඇහුවන තියරි එන්නේ නැතුව මේකට එන්න පුළුවන්ද කියලා මේවයි ඈ. එතකොට මේ දැන් මම මේක සාකච්ඡා කරන දවස් තියෙනවානේ. ඔන්න කෘෂ්ණ වස්තු විකින්නේ ප්‍රශ්න ටික දැම්මා. ඒ සාකච්ඡා කරන දවසේ සම්පූර්ණ තියරි කරන්න බෑ. දැන් මේ වෙද්දි මේවා ඉවර කරව පාඩම්නේ. ඒතර ආයේ සම්පූර්ණ තියරි කර කර ඉන්න කාලයක් නැහැ. ලොකු කාලයක් අරන් ඉවර කරව පාඩමක්. හරිද? එතකොට ආයේ සම්පූර්ණයෙන් තියරි කර කර ඉන්නේ නැහැ. හැබැයි මූලික අත්‍යවශ්‍ය කරුණු ටික පොඩියට ෂෝට් නෝට් කරලා සාමාන්‍යයෙන් A4 පිටුවක් A4 පිටු දෙකක් ඔය වගේ ප්‍රමාණයක් ඇතුළත සම්පූර්ණයෙන් ෂෝට් නෝට් කරලා මතක් කරලා තමයි ගණන් ටික හදන්න පටන් ගන්න. සාමාන්‍යයෙන් අපි මේක පැය 3ක් වගේ පන්ති යනවා නම් පැයක විතර මේ වගේ තියරි ෂෝට් නෝට් කිරීමක් කරලා ඊට පස්සේ සම්පූර්ණයෙන් ගණන් ටික හදාගෙන පිළිවෙලට යනවා. ඔය තමයි පළවෙනි පේපරේ කතාව ඕක. ඊළඟ දෙවෙනි පේපරේදී ආයේ මේක අමතක කරන්නේ නැහැ. දෙවෙනි පේපරේ අපි ප්‍රකාශ විද්‍යුත් ආචරණයෙන් හැදුවොත් ආයේ මේ කෘෂ්ණ වස්තු විකින්නේ අමතක කරලා සම්පූර්ණයෙන් මේකෙන් ප්‍රශ්න දාන්නේ නැහැ. මේකෙනුත් එකක් දෙකක් තුනක් විතර දානවා. දාලා මේකට වැඩිපුර බරක් දෙනවා. ওই විදිහට තමයි යන්නේ. එහෙම නැතුව මේක සම්පූර්ණයෙන්ම මතක කරොත් එහම ආය පල්ලෙහාට යද්දි මේක කොහොමවත් මතක නැති වෙනවනේ. ඒ කේස් එකකින්ද මේක කරන ගමනුත් මේකෙන් ප්‍රශ්න දෙක තුනක් දානවා. ඊළඟ තුන්වෙනි මාතෘකාවට එද්දි මේ දෙකෙන් වෙනවා. හතරට එද්දි ওই විදිහට පස්වෙනි එකට එද්දි මුළු පාඩමෙන්ම ඔන්න ওই විදිහට තමයි එන්නේ. ඊට පස්සේ මේකෙන් පස්සේ ඊළඟ පදාර්ථයේ ಗುಣ රිවයිස් කරන්න පටන් ගන්නවා. ඒකෙදිත් වෙන්නේ එහෙමමයි. දුෂ්ටාවිතාවයේ ප්‍රශ්න ටික දානවා. දුෂ්ටාවිතාවයේ දවසේ දුෂ්ටාවිතාවට වැඩි බරක් දීලා මේ ඊටු ටිකත් එහෙමම දානවා. ඔහොම ගිහිල්ලා සාමාන්‍යයෙන් අපි ඊට පස්සේ යාන්ත්‍ර විද්‍යාව තාපේ ඔය මේ මුල් පාඩම් තාම කරේ නැහැ. ඒ කියන්නේ ඒවා කරන්නේ නැහැ කිව්වනේ. ඒ මුල් පාඩම් වල ප්‍රශ්න ටිකක් කරගන්න බලමු මේ විදිහට පේපරේ දාලා. ඒතර මතක තියාගන්න ඕන දේ තමයි මේ විදිහට පල්ලෙහාට යන්න පේපරේ ප්‍රමාණය ටික ටික වැඩි වෙනවා ඉතින් ඈ. මුලින්ම දවසේ MCQ 10යි නම් ඊළඟ දවසේ 15කට එන්න පුළුවන්. මුලින්ම දවසේ රචනා 1යි නම් ඊළඟ දවසේ රචනා 2ක් විතර. ඔය විදිහට ගිහිල්ලා ටික ටික වැඩි වෙනවා. මේකට මම මේ පේපරේ කියන වචනේ කියන්න වැඩි කැමැත්තක් නැත්නම් මේක වෙලාවක් ඇතුළත අපේ ටයිම් එකක් ඇතුළත ලියන්න විදිහක් නැහැනේ. සාමාන්‍යයෙන් ළමයිගේ මතකයේ අලුත් කරන එක තමයි අරමුණ වෙන්නේ. ඒ හින්දා තමයි මිශ්‍ර අභ්‍යාස කියලා කිව්වේ. එතකොට මේ අපේ මේ වෙද්දි තියරි පන්ති එන ළමයින්ට මාතර පේපර් 4ක් යනවානේ දැන්. එතකොට මේ විදිහේ ටියුට් PDF 4ක් යනවා. ඔය හතරටම මේ වෙද්දි තියරි පන්ති එන ළමයින්ට පේමන්ට් එක රුපියල් 300යි කරන්න ඕනේ. ඒව අර පල්ලෙහා දාලා තියෙනවා WhatsApp group එකක්. ඔය WhatsApp එකට මේ WhatsApp group එකට join වුණා නම් විස්තර ඔක්කොම ටික ඒකෙන් දැනගන්න පුළුවන්. තියරි පන්ති එන ළමයින්ට 300යි. තියරි ළමයි එන්නේ නැති කාට හරි එන්න ඕන නම් ඒත් එන්න පුළුවන්. එයාලට රුපියල් 600යි වෙන්නේ. පේපර් 4ටම. එතකොට ඔයාලා බලන්න ගාන හදලා එක පේපර් එකකට වැටෙන ගාන කීයද කියලා. හරිද? බොහොම පොඩි ගානක් නේ වැටෙන්නේ. එතකොට තියරි පන්ති එන්නේ නැති ළමයින්ට ඕක. හැබැයි මේ තියරි පන්ති එන්නේ නැති ළමයෙක් ඉන්නවා නම් තියරි කවර් කරන්න බලන්න මේකට එන්න එපා. මේකේ 100%ක් තියරි කරන්නේ නැහැ. මේ වගේ වැඩක් තමයි කරන්නේ. සාමාන්‍යයෙන් මතක් කරන එකක් තමයි කරන්නේ. රිවිෂන් ළමයින්ට වගේ ගොඩක් දුරට ගැලපෙනවා.
එහෙම නැතුව තියරි සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න බන්නම් එන්න එපා. ඒක වැඩක් වෙන එකක් නැති වෙයි. තේරුමක් නැහැනේ මේ මතක් කරන එකක් තමයි කරන්නේ. හරිනේ. එතකොට ওই ටික තමයි දැනුවත් කරන්න ඕනලා තිබ්බේ. එන ළමයි ටික පල්ලෙහා තියෙන WhatsApp group එකට join වෙන්න. හරි.